බෙල්ල නැති මිනිස්සෙක් එකපාරටම අපි දෙන්නයි මූණ ඉස්සරහට ආවා. බෙල්ල නමාගෙන යන්නේ. බෙල්ල නමාගෙන. මරණ දවස්වල ඉඳන් මොල් මං උතර ප්‍රශ්නේ තියෙනවා කියලා දෙනවා. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අද්භූත අඩවි YouTube channel එකට. ඉතින් හැමදාම ඔයාලට මම අරන් ආවේ film reviews. ඉතින් film reviews අරන් ආවට කට්ටියක් කියනවා film reviews නැතුව ඔයා කලින් කරන් ගියපු දේම කරන්න කියලා. ඉතින් මෙතන ඉන්න සමහර කට්ටිය දන්නවා ඇති මම කලින් කරපු දේ. ඉතින් හොරන් කස්ස කියලා YouTube channel එකක් තිබ්බා මගේ. ඉතින් මේ channel එකෙන් අපි අද්භූත තැන් වලට ගිහිල්ලා ඒ තැන් ගවේෂණය කරලා එක එක videos දැම්මා. ඉතින් මේ වගේ දේවල් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා. ඉතින් ඉල්ලීම හින්දා අද ඔයාලට පොඩි කතාවක් කියන්න හිතුවා. ඉතින් මෙයා තමයි මේ සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ. ඉතින් අද අපි ආවා එයාව හොයාගෙන. ඉතින් එයාව හොයාගෙන ඇවිල්ලා මොකද්ද වුනේ මොනවද වුනේ කියලා සම්පූර්ණ සිද්ධිය අපි අද කතා කරන්න යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. නැවතත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ආයිබුවන්. ඉතින් මෙයාගේ නම තමයි රාජිත කියලා කියන්නේ. ඉතින් කොහොම හරි මෙයා අద్భుත සිද්ධියකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය ගැන අපි අද කතා කරන්න තමයි යන්නේ. ඉතින් කොහොම හරි මේ සිද්ධිය වෙලා තියෙන්නේ කවද්ද? මේක උනේ කොහොමද දැන් පෙරේදා. ඔව්. මට දවසයි මාසෙයි අනුව කියන්න. දවසයි කියන්නේ සමුදා දවසක්. සමුදා අඟහරුවාදා දවසක්. ඔව්. රෑ සිද්ධියක්. ඔව්. ඒ කියන්නේ අයියයි මායි කඩේට ගියා. කොහොම හරි 9ට හරියටම ගෙදරින් පිටත් උනේ 9ට. රෑ 9ට ගෙදරින් පිටත් වුණා. කඩේට ගියේ මොනවා කියන්නේ? කඩේට ගියේ රයිස් එකක් ගේන්න. රයිස් එකක් ගේන්න. හරි. රයිස් එකක් ගෙනිලා බිත්තර රයිස් එකකුත් දාගෙන මායය ඉතින් හිමීට ආව ටෝච් එකක් ගහගෙන පාරේ කරුවරයිනේ. ඔව්. ටෝච් එක. පාළු පාරක් දෙක කියන්නේ පාළු කියන්නේ ගෙවල් ගාවම ඔව් ගෙවල් ගාවම. ඔව් අපි දැන් මේ පාරත් පහු කරන් තමයි මේ ගෙදරට ආවේ. ඉතින් දැන් එද්දිත් අපි මේ පාර දිහා බලද්දි එන නිකන් අමුතු පාරක් තියෙන්නේ කියන්නේ. වටේට ඉතින් ටිකක් අර නිකන් රැයට එහෙම හරි අద్భుත තැනක් වගේ තමයි තියෙන්නේ එතන. ඉතින් කියන්න කතාව. ඔහොම ඉතින් දිගට මෙද්දි පාලමක් හම්බ වෙනවා. පාලමෙන් අපි දෙන්න හිමීට අයියා කෝල් එක ආවේ. මම තමයි ටෝච් එක ගන් ආවේ. මම හිමීට උඩට එද්දි මම බිමට ටෝච් එක ගැහුවා. මම කකුල නිකන් ලෙස්සන ගයිද දැලා මම බිමට ටෝච් එක ගාලා ඉවරලා මම බිම ටෝච් එක ගාලා මම කෙලින්ම පාර දිහා බැලුවා. කෙලින්ම පාර දිහා බලද්දි අපි දිහා පොල් ගහ. ඔව්. ඒ කියන්නේ අපේ මාමලා ගාලා පොල් ගහක් තියෙනවා. පොල් ගහ දිහා බලද්දි බෙල්ල නැති මිනිස්සෙක් එකපාරටම අපි දෙන්නයි මූණ ඉස්සරහට ආවා. කොහොමද දැක්කේ නිකන් ඡායාවක් වගේද? එහෙම නැත්නම් ඇත්තටම නිකන් මිනිස්සෙක් කෙනා වගේ? ඇත්තටම කියන්නේ ඡායාවක්. ඡායාවක් අය මිනිස්සෙක් අපි දෙන්න අය පැත්තට ස්පීඩ් එකෙන් ආවා. මේ ස්පීඩ් ඊට පස්සේ මම අයියට කෑ ගහලා කිව්වා අන්න හොල්මනක් කියලා. ඒ ෂේනිකම පොල් ගහ පැත්තේ අපේ මාමලා ගෙවල් පාට හැරලා අතුරු දාන්න උනා. ඒ කියන්නේ ඔයාලා ඉස්සරහා බලන් ඉද්දි ආයේ ඔයාලට සද්දයක්වත් ඇහුණාද නැත්නම් සද්දයක්වත් ඇහුන්නේ නැහැ. ඔයාලා එකපාරට අනිත් පැත්තට බැලුවා. එකපාරට ස්පීඩ් එකෙන් ගියා. ඊට පස්සේ අපි ටිකක් දුරට දුවගෙන ඇවිල්ලා පිටිපස්සට ටෝච් එක ගහලා බැලුවා. ඒත් මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ අම්මට ඇවිල්ලා අපි කිව්වා මෙහෙම සීන් එකක් වුණා මෙහෙම කියලා. ඊට පස්සේ අම්මා කිව්වා මේ එහෙම සීන් එකක් තියෙනවා. කියන්නේ ඉස්සර හිටියලු මේ අත්තා කෙනෙක්. ඔව් අත්තා කෙනෙක් හිටියලු. එයා බෙල්ල නමාගෙන යන්නේ. බෙල්ල නමාගෙන. මේ එයා දැන් මැරිලා මොකක් හරි ආබාධයක් තිබිලා තියෙනවද එයාට? ඒ කියන්නේ මේ බෙල්ල මෙහි කොන්ද නමාගෙන යන්නේ. ඔව්. මේ කොන්ද විතරලු පේන්නේ ආයි. ඔහම යද්දීදී මේ මැරිලා තියෙනවා. මැරිලා දැන් එයා හොල්මන් කරනවා. දැන් කොච්චර කාලයක් විතරද එයා මැරිලා? දැන් කොහොමත් අවුරුදු 5ක් 6ක් විතර ගියා. අවුරුදු 5ක් 6ක්. ඉතින් මැරුණ දවස්වල ඉඳන් හොල්මන් කරනවා. උතර ප්‍රශ්න තියෙනවා කියලා කියලා තියෙනවා. ඊට පස්සේ අපේ අයියා කෙනෙක් ඉන්නවා සඳුරුවන් කියලා. ඔව්. ඒ අයියාත් බය වෙලා තියෙනවා. ඒතර ඉන්නවා මංජු මාමා කියලා. එයාත් බය වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාත් ඔහම යද්දි කෙහෙල් ගහ ළඟ ඉද්දි බෙල්ල නමාගෙන ගිහින් තියෙනවා. කෙහෙල් ගහ ඉද්දි බලාගෙන ඉද්දිම ඒ කියන්නේ මිනිස්සුන්ට පේන්න මෙයා යනවා. ඒ කියන්නේ හැමදාම කොයි වගේ වෙලාවල් වලට දෙන්නේ? හිටපු ගමන් 9 10 දැන් සමහරක් දවස් දැන් මම බය වෙච්ච දා 9ට දැක්කේ. දැන් හැමදාම අපි බල්ලෝ ටික ගිහිල්ලා ඒ පොල් ගහ ළඟ බුරනවා. ඔව්. එතනින් යාට යන්නේ නැහැ. මේ ටිකේ පන්නයි යන පොල් ගහ ළඟට. එතනින් යාට බුරන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි බලන් ඉන්න බල්ලෝ එතෙන්ට යනවා එනවා. ඊට පස්සේ තමයි මේ මම්මගේ මෙයාට කෝල් කරලා කිව්වේ මෙහෙම සිද්ධියක් වුණා මෙහෙමයි කියලා. එහෙම සිද්ධියක් වුණා කියලා කිව්වේ කොහොඳයි. ඉතින් අපිත් මේ දේවල් ගැන තමයි හොයන්නේ. ඉතින් මේ දේවල් ගැන තමයි ගවේෂණය කරන්නේ.
ඉතින් අපේ YouTube channel එක බලන ඔයාලත් ඒ දේවල් වලට තමයි වැඩියම කැමති. ඉතින් මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඒ නිකන් ඔයා දැක්ක හැඩරුව ගැන පොඩි විස්තරයක් සාමාන්‍ය මං ඇත්තටම ඉතින් ඌරු පැටියෙක් කියලා. මොකද මේ තියෙන දඩුවයි කෙලි කියලා. මං ඉතින් ඇත්තටම මේන් අර සත්තු වෙනානේ. ඔව්. ඌරුව මං ඉතින් ඇත්තටම ඌරෙක් කියලා. නිකන් අර මේ ඇඟේ රෝම තියෙන්නේ. ඒ රෝම හරියටම මාරම දිගයි. මං හිතුවේ මට ඇත්තටම මහා සෝනා කියලා. ඒ කියන්නේ මොන පාටද වගේ දැන් අර මිනිස්සු කියනවා නිකන් අර හොල්මන් දැක්කාම යාලා දකින්නේ අර තනි සුදු පාටට කියලා අර සුදු පාට ඡායාවක් ගියා මෙහෙමයි කියලා කට්ටිය කතා කියනවා. ඔයා දැක්කේ මේ සුදු පාට ඡායාවක්ද? මේක ඇත්තම කිව්වොත් කළුයි. කළු කියන්නේ දුඹුරුයි වගේ. ඔව් දුඹුරු පාට තියෙන්නේ. දුඹුරු පාටයි කළු පාටයි සමානුනාම තියෙන්නේ. ආන් ඒ වගේ. ඒ වගේ දැක්ක පාර නිකන් කකුල් හතරකුත් තිබ්බා. මං ඇත්තටම කිව්වේ වල්ලූරු පැටියෙක් කියලා. ඊට පස්සේ ටිකක් අපි බලන් හිටියා. එන ස්පීඩ් එකෙන් අපි දෙන්නගේ මූණ පැත්තට ආවා. කියන්නේ එන ස්පීඩ් එකෙන් අර නිකන් හුලගත් එක්කම ස්පීඩ් එකෙන් අපි දෙන්නගේ පැත්තට ඇවිල්ලා මං අයියට කෑ ගහලා අන්න හොල්මනක් කියලා. අයියා කෝල් එක කට් කරලා කෝ කියද්දීම පොල් ගහ පැත්තට හැරිලා එකපාරට අතුරු දාන්නා. ඔව් ඊට පස්සේ මායි අයියයි දුවගෙන ගෙදෙට්ට ආවා. ඊට පස්සේ එළියටවත් ගියේ නැහැ. දැන් මොකක්ද උනේ දෙන්නට කියන්නේ දෙන්නට පොඩ්ඩක් දාඩිය දාලා ඇඟ පොඩ්ඩක් වුලන ගත්තා. දැන් හැමදාම රෑ 9යි ඒ ටයිම් එකට බල්ලෝ ටික ගිහිල්ලා එතනකින් බුරන පොල් ගහලා. එතන ගිහිල්ලා බුරනවා නේද? හැමදාම බුරනවා. දැන් ඊයේත් බිරුවා. මේ දවස් ටිකේ මෙතනින් බුරනවා. ඉතින් මෙහෙම සිද්ධියකට තමයි මගේ යාළුවා මුණ දීලා තියෙන්නේ. ඉතින් මෙතන කියන දේ මොකක් වෙන්න පුළුවන්ද? දැන් හැමෝම කියනවා දැන් ඔය ගොම්මන් වෙලාවට යන්න එපා කියලා රෑ. ඉතින් මේ ගොම්මන් වෙලාවට රෑ යද්දී මේ දකින්න අద్భుත රූපේ කවුද? ඔයාලා හැමෝම කතා කරනවා වගේ මහසෝනා කියන රූපේ වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන වෙනත් මොකක් හරි ආත්මයක් ඉන්නව වෙන්නත් පුළුවන්. ඉතින් අපි දන්නේ නැහනේ මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි හිතනවා මෙහෙම ඉද්දී අර සමහරක් කට්ටිය කියනවානේ අපි ආවට ඇතිතරම් පෙරේතෝ යක්ෂ භූතයෝ කුම්මාණ්ඩයෝ ඉන්නවා කියලා. ඉතින් අපි මේ දේවල් ගැන හොයලා බැලුවත් අපිට සමහරක් වෙලාවට හොයාගන්න බෑ. ඉතින් පියවි 100ට දකින්න අවස්ථා හරිම සුලභයි. ඉතින් එහෙම සිද්ධියක් දැකපු හින්දා තමයි මට මෙයා කෝල් කරලා කිව්වේ මෙහෙම සිද්ධියක් වුණා කියලා. ඉතින් ඒක ගැන අපි ඉස්සරහට ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතනට කැම් එකක් සෙට් කරලා අපි බලමු උත්සාහයක් දරලා බලමු. මොකද සමහරක් අවස්ථාවලට අපිට මේ දේ කරගන්න බැරි වෙයි. පුළුවන් වුණොත් අපි මේ දේ කරනවා. ඉතින් ඉස්සරහට මේ වගේ වීඩියෝ එකකින් අපි මේ දේ ගැන අරන් එමු. ඔව්. අපිට මෙයාගේ සහයෝගය ඒකට හම්බෙයි. ඉතින් මේ වගේ සුපිරි වීඩියෝ එකක් අපි ඉස්සරහට අරන් එනවා. ඉතින් ඒකට තමයි ඔයාලට කලින්ම පැහැදිලි කිරීමක් විදියට මම මෙහෙම අරන් එන්නේ. ආයෙත් මම මෙහෙම channel එක පටන් ගත්තා. හැමෝම දැන් ආයෙත් channel එකට සහයෝගය ලබා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් අපි සුපිරිම වීඩියෝ ටිකක් එක්ක අපි ඉස්සරහට හැම වෙලේම ඔයාලත් එක්කම රැඳිලා ඉන්නවා. ඉතින් ඔයාලගේ සහයෝගය අපිට අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඉතින් මේ වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම දැනගන්න මගේ අද්භූත අඩවි YouTube channel එක subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාලා channel එක subscribe කරලා ඊට හැන් තියෙන bell icon එක click කරලා තවත් මේ වගේ වීඩියෝ බලන්න එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස මේකට යටින් පහලින් comment එකක් දායි යන්න. ඔයාලගේ මෙහෙම මුණ දුන්න සිද්ධි ගැනත් අපිට දැනුවත් කරන්න අපිටත් පහලින් comment එකක් දායි යන්න කියලා ඉල්ලමින් අපි අදට සමුගන්නවා. මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු කියලා අදට අපි යනවා. හැමෝටම සුබ දවසක්.